හදමුද මාත් එක්ක රසම රස චිකන් බිරියානි එකක්. ඔයාලට මතකද ගෑස් නැති කාලයක් තිබ්බා ලංකාවේ. ඔන්න ඔය කාලේ මං හැදුවා රයිස් කුකර් එකේ චිකන් බිරියානි එකක්. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් අය හරිම ආසාවෙන් බලලා හදලා මට ගොඩාක් කමෙන්ට්ස් එවලා තිබ්බා. ඉතින් මේ වගේ රසම රස චිකන් බිරියානි එකක් හදන්න ඕනේ නම් ඔයගොල්ලොත් ගිහලා මගේ channel එකේ බලන්න සම්පූර්ණ වීඩියෝ එක මම දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ගිහිල්ලා බලලා හදලා මට කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා.